චව්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ විශේෂයෙන්ම මේ දවස්වල ඉතාලියේ තියෙන දේශගුණය නිසා අපි දැනගන්න ඕන ක්‍රියාපදයක්. ඒ ක්‍රියාපදේ තමයි scivolare. Scivolare කියන්නේ ලිස්සනවා කියන එකට. කවුරු හරි ඔයාට කිව්වොත් attenzione qui si scivola. Attenzione qui si scivola. ඒ කියලා තියෙන්නේ පරිස්සමින් මෙතන ලිස්සනවා කියලා. ඔයාට කියන්න ඕන නම් මාව ලිස්සුවා කියන්නේ sono scivolata. ඔයා ගෑනු කෙනෙක් නම් sono scivolato. ඔයා පිරිමි කෙනෙක් නම්. මෙතනදී මම කිව්වේ අතීත කාලයට අයත් වාක්‍යයක්. ඉතින් අපි දන්නවා ඉතාලි භාෂාවේ විශේෂයෙන්ම මෑත අතීතය ගැන කතා කරනකොට පාවිච්චි කරන්නේ passato prossimo කියන අතීත කාලය. මේ අතීත කාලය හදන්න අපි භාවිතා කරනවා එක්කෝ verbo avere එහෙම නැත්නම් verbo essere. මෙතනදී මම පාවිච්චි කරුවේ verbo essere. මොකද මේ ක්‍රියාපදයට භාවිතා කළ යුතු verbo essere. ඔයාට කියන්න ඕන නම් එයා ලිස්සුවා. කොහොමද කියන්නේ? ඊට අමතරව යම් ස්ථානයක ලියලා තියෙනවා නම් scivoloso එහෙමත් නැත්නම් scivolosa කියලා. ඒ කියලා තියෙන්නේ ස්ථානේ ලිස්සනවා කියලා. මෙතනදී ඔයගොල්ලෝ දැක්කා එක වචනයක් පාවිච්චි වුණා scivoloso කියලා පුරුෂ ලිංග විදිහට. ඊළඟ වචනේ scivolosa කියලා ස්ත්‍රී ලිංග විදිහට. ඒකට හේතුව තමයි අපි ඔය ලිස්සනවා කියපු තැන හඳුන්වන නාම පදය පුරුෂ ලිංග නම් scivoloso, ස්ත්‍රී ලිංග නම් scivolosa වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග අනුව වෙනස් වෙන්න ඕන. ඒ වගේම බලපානවා ඒ වචනේ එක වචනයක්ද බහු වචනයක්ද කියන එක. දැන් ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් කාලය සහ පුද්ගලයා අනුව මේ ක්‍රියාපදේ වෙනස් වෙන්නේ කොහොමද කියලා කරන්න තියෙන හොඳම දේ තමයි Google එකට ගිහිල්ලා ලියන්න මෙන්න මේ වාක්‍ය. Coniugazione del verbo scivolare. එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ මේ ක්‍රියාපදේ භාවිතා කරන ආකාරය ලබා ගන්න පුළුවන්. ඉතින් ලබාගෙන විතරක් මදි කටපාඩම් කරන්නත් ඕන. විශේෂයෙන්ම අපි නිතරම භාවිතා කරන කාල තුන සහ නිතරම කතා කිරීමේදී භාවිතා කරන ආකාරය. ඒව ගැන මීට ඉස්සෙල්ලා කරපු වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා කියපු දේ කමෙන්ට් එකක ලියන්න. ඒ කිව්වේ එයා ලිස්සුවා. වීඩියෝ එක අවසන් කරන්න ඉස්සෙල්ලා කියනවා සියලු දෙනාම පරිස්සමෙන්. මොකද අපි හිතන්නේ නැති තැන්වල තමයි මේ දවස්වල වතුර මිදිලා එහෙමත් නැත්නම් හිම වැටිලා ඒව දිය වෙමින් පවතින නිසා ගොඩක් උෂ්ණත්වය අඩු නිසා අයිස් වෙනවා. ඉතින් හිමවල ඇවිදිනවා වගේ නෙමේ මේ අයිස් උඩ ඇවිදිනකොට ලිස්සන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. සියලු දෙනාම පරිස්සමෙන්. චාව්.